ඉතින් යාළුවනේ කොහොමද වැස්සත් එක්ක මල් ටික නම් හරිම ලස්සනයි. ඉතින් ඔයාලා මේ වගේ හෝලන්ඩ් මැජික් මේ තියෙන්නේ කෙමිය මහත රතු පාටින් එන අලුත්ම වර්ගයක් තමයි මේ හෝලන්ඩ් මැජික් කියන්නේ. ඉතින් මේවා වටිනාකමින් ඉහළ වර්ගයක්. නමුත් මෙන්න මේ විශාල ප්ලාන්ට් එක මේ බලන්න කට් මුල් තියෙනවා හොඳට. හරිම ලස්සන නිරෝගිමත් මල් දෙකක් තියෙනවා මේ ප්ලාන්ට් එකේ. මේකම ඔයාලට රුපියල් 7000කට දෙන්න පුළුවන්. ඉතින් ඔයාලට ඒ මුදලත් වැඩි වගේ නම් මෙන්න මේ ප්ලාන්ට් එක මලත් එක්ක කැකුලක් තියෙනවා. මේ තියෙන කැකුල. ඉතින් මේ ප්ලාන්ට් එක රුපියල් 6000කට දෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි මේ තියෙන්නේ. තව රතු පාට ගොඩාක් වර්ග තියෙනවා මේ තියෙන්නේ. එකතැනම රතු පාට තියලා තියලා නෑ. තැන් තැන් වල තමයි තියන්නේ. ඉතින් මේ බලන්නකො මේ ලස්සන පර්පල් ෆ්ලෑෂ් එක. මේ තියෙන්නේ. මේක නම් ටිකක් මිල වැඩි. ලස්සන ෆ්ලෑෂ් ගොඩක් තියෙනවා. ඉතින් මේ වගේ ෆ්ලෑෂ් ඔයාලට රුපියල් 3000 5000 ඔය වගේ මිලවල් වලට ගන්න පුළුවන්. මේකේ ෆ්ලෑෂ් වල අඩුයි. මේ බලන්නකො. මේ වර්ගයේ ෆ්ලෑෂ් වෙනවා අඩුයි. මේ අර තියෙන්නේ රෝස පාට ඩොට් එකක් වගේ. ඉතින් මේ රෝස පාට නේද ලස්සන ෆ්ලෑෂ් තවත්. මේක නම් පැල ගොඩාක් බෝ කරගන්න පුළුවන්. සල්ලි ඇත්තටම හොයන්න පුළුවන් මේ ෆ්ලෑෂ් එකෙන්. මේක ඔයාලා කවුරුත් දන්නව ඇතිනේ. මේක මොකක්ද කියන්නේ? මේ තියෙන්නේ ස්වීට් ලෙනි. මේ බලන්නකො ස්වීට් ලෙනි මල් වල ලස්සන. හරිම ලස්සනයි රෝස පාට. මේ මල ගොඩ අතක් විතර ලොකු වෙනවා. ඉතින් මේ වගේ ලස්සන ප්ලාන්ට් ඕන නම් අපිට කතා කරන්න. අපි නිල්කානි ප්ලාන්ට් 077 64 72 821 නම්බරේට WhatsApp මැසේජ් එකක් දාන්න. නැත්තම් ඔයාලා කෝල් එකක් ගන්න. ඒ වගේම තමයි අපේ පේජ් එකක් තියෙනවා නිල්කානි ප්ලාන්ට් නර්සරි. ඉතින් ඒකට අපිව ෆලෝ කරන්න, ෂෙයා කරන්න, ලයික් කරන්න. මේ බලන්නකො මේකත් අලුත් වර්ගයක් ජේට් වයිට්. ඉතින් මේ ජේට් වයිට් මේ වගේ ප්ලාන්ට් එකක් රුපියල් 3500යි. ඉතින් ඔයාලා මේ වගේ ලස්සන මල් ඕන නම් අපිට කෝල් එකක් දෙන්න. නැත්තම් මැසේජ් එකක් දාන්න. ඉතින් ඇස්සත් එක්ක ඔයාලටත් හොඳ ලස්සන නිරෝගිමත් පැල හදා ගන්න පුළුවන්. ඉතින් මේක තමයි හොඳම අවස්ථාව. ඉඩෝරේ කාලෙට වඩා වහින කාලෙට පැල ගත්තාම ඉක්මනින්ම බෝ කරගන්න පුළුවන්. මේ තියෙන්නේ ලස්සන වර්ග ගොඩක් තියෙනවා. අපේ එහානෙට් හවුස් එකේ ගොඩක් තියෙනවා පොඩි පැල. ඉතින් මේ තියෙන ලස්සනම කියුරෝ. මේ හැඩකාරී ඕන නම් මැසේජ් එකක් දාන්න. මේක නම් දැන් ගොඩක් අය ගත්තා මගෙන් මැජික් රෙඩ් කියලා කිව්වේ මම. මේක කෙමිය නැති එකක්. ඉතින් මේකේ තව තියෙන්නේ එකම එක ප්ලාන්ට් එකයි. සමහරට මේ ප්ලාන්ට් එකක් මැසේජ් එකක් දැම්ම මිස් කෙනෙක් මේකත් යයි මල් නැති පැලයක් විතරයි එතකොට ඉතුරු වෙන්නේ. එහෙමනම් හැමෝටම බුදු සරණයි.